ඉතින් ඔයා දැනටමත් දන්න මේ විජේ සහ ත්‍රිෂා කියන්නේ දමිළ සිනමාවේ නැත්තම් කොලිවුඩ් සිනමාවේ අමරණීය සුසංයෝගයක් කියලා. හැබැයි මේ දෙන්නගේ එකතුවීම පිටිපස්සේ තියන්නේ නිකන් සිනමා කතාවක් නෙමෙයි. ඒක තමිල්නාඩුවේ ප්‍රබලම දේශපාලන පවුලට දුන්න හොඳම රිටර්න් එකක් කියලා ඕගොල්ලෝ විශ්වාස කරනවා. අද අපි කතා කරන්නේ දශක එකහමාරකට කලින් පටන් ගත්ත පරිගැනීම සහ දෛවෝපගත ජයග්‍රහණයක් පිළිබඳව ලියවුණු ඒ රහස් කතාව ගැන. අපි යමු 2007 අවුරුද්දට. මේ 2007 වෙනකොට කොලිවුඩ් වල ජනප්‍රියම නිලියෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ත්‍රිෂා, අනිත් එක්කෙනා කවුරුත් දන්න නයන්තාරා. ඉතින් මේ වෙද්දී තමිල්නාඩුව පාලනය කරේ මහා ඇමති විදියට එම් කරුණානිධි. ඉතින් මේ ඊයේ පෙරේදා තමන්ගේ බලය අහිමි කරගෙන ගෙදර යන්න උන එම්.කේ. ස්ටාලින්ගේ තාත්තා. ඉතින් මේ වෙද්දී එම්.කේ. ස්ටාලින් කියන්නේ තේ තමිල්නාඩුවේ ප්‍රබල ඇමති කෙනෙක්. ඉතින් මේ එම්.කේ. ස්ටාලින්ගේ පුතා තමයි අද අපේ කතාවේ කතානායකයා. ඒ තමයි ඕගොල්ලෝ දන්නවත් ඇති යා ෆිල්ම් පව රංගපාලා තිනවා මේ උදයනිධි ස්ටාලින් කියන පුද්ගලයා. ඉතින් මෙන්න මේ 2007 වගේ අවුරුද්දේදී ඔන්න මෙයා ලැහැස්ති වෙලා හිටියා තමන්ගේම කියලා චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් පටන්. ඉතින් මොහු ඒ කාලේ පටන් ගත්ත මේ ආයතනයේ නම තමයි රෙඩ් ජයන්ට් මූවීස්. ඉතින් ඕගොල්ලෝ දන්නවද මේකේ පළවෙනි ෆිල්ම් එක රංගපෑවෙත් විජේ සහ ත්‍රිෂා. ඒ ඕගොල්ලෝ අපි කවුරුත් දන්න කුරුවි ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එකෙන් පස්සේ තමයි මේ උදයනිධි සහ ත්‍රිෂා අතර ලොකු බොන්ඩ් එකක් ලොකු සම්බන්ධයක් පටන් ගත්තේ. උදයනිධි කියන්නේ දේශපාලනට පවුල් පසුබිමක් තිබුණාට මෙයා සිනමාවට ඉතාම අලුත් කෙනෙක්. ඉතින් මේ ත්‍රිෂා මේ විදිහේ සිනමාවේ කාලයක් ගත කරපු අත්දැකීම් පිරුණු තැනැත්තියන් නිසා මෑගෙන් ගොඩක් දේවල් මේ උදයනිධි ඉගෙනගෙන තිබුණා සිනමාවගේ. පස්සේ කාලෙක මේ උදයනිධි තමන්ගේ දෙවෙනි ෆිල්ම් එක විදිහට මන් මදන් අම්බු කියලා කමල් හසන්ව ප්‍රධාන චරිත දාලා ෆිල්ම් එකක් කරා. ඕගොල්ලෝ දන්නවද? ඒකට ත්‍රිෂාව මොහු සම්බන්ධ කරගත්තේ කෝටි 50ක ඒ කාලෙ වෙද්දි ලොකු පිරිවැයක්. මේ කාලෙ වෙද්දි මුළු තමිල්නාඩුවම මේ දෙන්නගේ මේ ප්‍රේම සම්බන්ධය ගැන කතා වෙන්න පටන් ගත්තා. ඒත් ඒක ත්‍රිෂාට හොඳ වුණා. මේ ස්ටාරින් දේශපාලන පවුලට නම් ලොකු හිසරදයක් වෙන්න පටන් ගත්තා මේ ත්‍රිෂා කියන නෙලියව. මේ උදයනිධිගේ සීයා එම් කරුණානිධි ඒ වෙද්දි මහා ඇමති පුටුවේ හිටියානේ. ඉතින් මෙයා නම් හිතුවේ මේ නිලියක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තට පස්සේ මේ තමන්ගේ මුණුමුරාගෙන නැත්තම් මේ උදයනිධිගේ දේශපාලන ගමන ඒකෙන් අවහිර වෙයි කියලා. මේ උදයනිධිගේ තාත්තා එක දවසක් එම්.කේ. ස්ටාලින් ත්‍රිෂාට කෝල් කරලා හොඳටම බනින්න පටන් ගන්නවා. මොකද්ද මේ ඇයි හොඳයි වහාම අපේ පුතාත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියෙනවා ඒක නවත්තන්න අපේ පුතාගෙන් කරුණාකරලා ඈත් වෙන්න. එයාට ඔයත් එක්ක ලව් කරන්න වෙලාවක් නැහැ. එයාට ඉස්සරහට ලොකු දේශපාලන ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒකට ඔයා ලොකු බාධාවක් කියලා ත්‍රිෂාට තරජනයක් කරලා තමයි මේ කෝල් එක කට් වෙන්නේ. ඇත්තටම ත්‍රිෂාගේ පැත්ත අරන් ඉන්නෝනේ මේ උදයනිධි කියන ප්‍රේමවන්තයා ඒ වෙලාවේ අවස්ථාවාදී වෙලා ත්‍රිෂාව අයින් කරලා මෙයාගේ දේශපාලන ගමනට අවතීර්ණ වෙන්න තීරණය කරනවා. ඉතින් 2011 වගේ වෙද්දි මේ ත්‍රිෂාට තමිල්නාඩු පුරා පාරවල් ගානේ අපහාස කරන්න පටන් ගන්නවා මේ DMK පාක්ෂිකයන්. ඉතින් මෑට වෙනවා තනියෙන් මේ හැම අපහාසයක්ම හැම අගෞරවයක්ම විඳ දරා කාලේ වේගෙන් ගෙවිලා ගියා. අපි දැන් එමු 2024 අවුරුද්දට. මේ වෙද්දි තමන්ට අර හොඳටම බැනපු එම්.කේ. ස්ටාලින් තමිල්නාඩුවේ මහා ඇමති. ඔහුගේ පුතා උදයනිධි ස්ටාලින් නියෝජ්‍ය මහා ඇමති. හැබැයි ඕගොල්ලෝ දන්නවද දෛවය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. ඔන්න 2024 පෙබරවාරියේදී මේ ලෝක ප්‍රසිද්ධ නළුවා තලපති විජේ තමන්ගේම කියලා ටීවී කිය නැත්නම් තමිලග වෙට්ටි කලගම කියලා දේශපාලන පක්ෂයක් ආරම්භ කරමින් දේශපාලනට පිවිසෙනවා. ඉතින් එදා ඒ අපහාසයට ලක්ුණ මේ ත්‍රිෂා විජේගේ හෙවණැල්ල වගේ මොහුගේ පස්සෙන් ඉඳන් මෙයාගේ මේ පොලිටිකල් කැම්පේන් වලට ගොඩක් ලොකුවට උදව් කරන්න පටන් ගන්නවා. DMK පාක්ෂිකයන් එදා වගේම අදත් ඇයට අපහාස කරත් ඇය ඒවට උත්තර දුන්නේ මේ පාරනම් ගොඩක් වෙනස් විදියකට. 2025 මැයි මාසෙ වෙද්දී එක වගේම ඇඳුම් ඇඳගෙන විජේ ත්‍රිෂා මංගල උත්සවයට සහභාගී වුණා. ඉතින් මේකත් මේ විජේ සහ ත්‍රිෂාගේ ලොකු ප්ලෑන් එකක්. ඉතින් ත්‍රිෂා තමන්ට තලපති විජය සමග අනියම් සම්බන්ධතාවක් තියෙනවා වගේ ඉන්ස්ටාග්‍රෑම් පිටුවේ ඉඟි පළ කිරීමත් මේ දෙන්න ගහපු ප්ලෑන් එකක්. ඉතින් මේකෙන් DMK පාක්ෂිකයන් ගොඩක් කලබල වුණා වගේම ත්‍රිෂාට අපහාස කරන්න පටන් ගත්තා. හැබැයි මේකේ අවසානයේදී වුණේ ත්‍රිෂා වටා ඉන්න රසිකයන් ඒ වගේම මේ අලුත් තරුණ රැල්ල තලපති විජේ වටා රොක් වෙන්න පටන් ගත්තා. දේශපාලනට ලොකු හයියක් දෙන්න. මේ වෙද්දී ඔයා මම විතරක් නෙවෙයි මුළු ලෝකෙම දන්නවා තමිල්නාඩුවේ හිටපු මහමැති එම්.කේ. ස්ටාලින්ගේ මේ දැවැන්ත පරාජය. ඉතින් 2026 අවුරුද්දේ මේ වෙද්දී තලපති විජේ ඉහළින් තමිල්නාඩු මැතිවරණය ජයග්‍රහණය කරලා අවසන්. එදා ඒ අපහාස කරපු එම්.කේ. ස්ටාලින් මහ ඇමති පුටුවෙන් අයින් කරා. එදා තමන්ගේ පරණ පෙම්වතා මේ උදයනිධි කියන පුද්ගලයා තමන්ව අත්හැරියේ තමාගේ දේශපාලනයේ වාසිතාවක. ඔහු ත්‍රිෂාගේ පැත්තේ හිට ගන්න නැතුව අවස්ථාවාදී වෙලා දේශපාලනය තෝරගන්නවා. ඉතින් අද වෙනකොට මේ තලපති විජයට සපෝට් කරලා ඔහුව මේ අති දැවැන්ත ජයග්‍රහණයක් උදයනිධි කියන පුද්ගලයාගේ සම්පූර්ණ දේශපාලන අනාගතෙම බොඳ වෙලා ගියා හරියට අපේ නාමල් කුමාරයාට වුණා වගේ. ඉතින් අද ඔහුගේ තාත්තව බලේ නිර්පුවා විතරක් නෙමෙයි ඔහුගේ මුළු දේශපාලන අනාගතය මේ ත්‍රිෂා විජේලව උපක්‍රමශීලීව
උදර ගත්තා කිව්වොත් මං හිතන්නේ මන් නිවැරදි. ඇත්තටම උදේනේදී එදා ගත්තේ හරි තීරණයක්ද? එහෙම නැත්නම් වැරදි තීරණයක්ද? ඕගොල්ලෝ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් පොඩි දෙයක් කරන් තියෙන්නේ පහල තියෙන රතු පාට subscribe button එක ඒක ක්ලික් කරලා මතක ඇතුව ජීවිතේ තීරණ ගද්දි ඒ ගැන දෙපාරක් නෙවෙයි තුන් පාරක්ම හිතන්න. good luck.